everyone, welcome back to my YouTube channel. ඉතින් අද මුලින්ම vlog එක පටන් ගන්න මට ඉන්ටර්විව් එකක් තිබුණා ඒකෙන් තමයි. ඉතින් මම අලුත් ජොබ් එකකට ඇප්ලයි කරා. ඉතින් එතන මට අද ඉන්ටර්විව් තිබුණේ. ඒ කියන්නේ මාර්ච් 31 වෙනිදා. ඒ වගේම තව පේපර් එකක් තිබුණා. ඒක කරන්නත් ඕනේ. ඉතින් මගේ අලුත් ජොබ් එක ගැන විස්තර මම ඔයාලට ඉස්සරහට කියන්නම්. කොහොම හරි මගේ ඉන්ටර්විව් එක ඉවර වෙනකොට හවස 5 විතර වුණා. ඉතින් ඒ වෙලාවේ අපි ලන්ච් එක අරගෙනත් නෙවෙයි හිටිය නිසා අපි ගියා ඉක්මනටම ලන්ච් එක ගන්න. කෑමත් කාලා අපිට තව පොඩි වෙලාවක් ඉතුරු වෙලා තිබුණ නිසා අපි හිතුවා ඉතින් shopping කරන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ප්‍රසාදයකට පිළියන්දල. මම මුලින්ම ආවේ ඔෆිස් වෙයා බලන්න. මෙතන ගොඩක් තිබුණා ඔෆිස් trousers එහෙම තිබුණා. නමුත් මට හරියන ඒවා තිබුණේ නැහැ. මේ වගේ ලස්සන trousers ගොඩක් තියෙනවා. මේ trouser එක උනේ 2250යි. නමුත් මම ඒකට ආස කරේ නැහැ එච්චර. හැබැයි මෙන්න මේ බ්ලවුස් එක නම් මම ගත්තා. ඒක ලස්සනයි. ඒකේ මැටීරියල් එකත් ගොඩක් ක්වොලිටි එකට තිබුණා. තමයි මම ලස්සන ෆ්‍රොක් එකක් ෆිට ඔන් කරා. නමුත් මම ඒක ගත්තේ නැහැ. ඉතින් ගෙදර ආවට පස්සේ තමයි හිතුනේ ඒක ගත්තා නම් හොඳයි කියලා. තව මේ වගේ ලස්සන ෂූ කලෙක්ෂන් එකක් තිබුණා. හීල්ස් බලුවට මට හරියන හීල්ස් දෙකක් සෙට් උනේ නැහැ. ඉතින් ඒකෙන් ඒව ගත්තෙත් නැහැ. ඊට පස්සේ මම ලිප්ස්ටික් එකක් try කරා. මම ඒක නම් ගත්තා. මම ගත්තේ වියනකේ මෙන්න මේ මැට් ටච් එකේ මෙන්න මේ ලිප්ස්ටික් එක. තව මම nail polish එකක් ගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන බිල් එකක් පේ කරලා අපි එළියට ආවා. දැන් නම් ඉතින් රෑ වෙලා. ඉතින් අපි ආව පිළියන්දල මාකට් එකට පැණි අරගෙන යන්න අවුරුද්දට කැවිලි හදන්න. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි ආව බින්චොන් එකට. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම් බින්චොන් try කරන. ඉතින් බලමු අපි කොහොමද කියලා. ඉතින් මම ගොඩක් TikTok එකේ දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ රේට්ස් බලලා කට්ටියම හොඳයි කියලා තිබුණ දෙයක් තමයි ගත්තේ. ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකයි බ්ලූබෙරි සන්ඩේ කියන එකයි. ඇත්තටම හැමෝම කියනවා වගේ 10 out of 10 මේ දෙක නම් මාරම රසයි. බ්ලූබෙරි සන්ඩේ කියන එකෙත් බ්ලූබෙරිස් හොඳට හැපෙනවා. ඒ වගේම ඒ තිබ්බ අයිස්ක්‍රීම් එකත් මාරම විදිහට soft. ඉතින් ඒක හුඟක්ම රසයි. ඔයාලට prices බලා ගන්න ඕනේ නම් වීඩියෝ එක pause කරලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ තව දවසක් මේත් අපි shopping කරන්න ඇවිල්ලා. මට ඉතින් එදා නම් ගොඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. අද අපි මේ පෙටා යන දවසක්. ඉතින් අපේ රූම් එක ඩෙකොරේට් කරන්න ඕන පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒව අරගෙන එන්නයි තව වැඩ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම කරගෙන එන්න තමයි යන්නේ. පෙටා කිව්වම ඉතින් කොහොමත් සෙනඟ ඉන්න පැත්තක්. නමුත් මේ දවස්වල ඊට වඩා වැඩි. මොකද අවුරුදු ළඟ නිසා. පෙටා ගියාම නම් ඉතින් දකින හැමදේම අපිට ගන්න හිතනවා. නමුත් ඉතින් අපි දැනගන්න ඕනේ අපිට ඕමනා දේ විතරක්ම අරගෙන එන්න. මුලින්ම මම මෙන්න මේ ලන්ච් බොක්ස් එක ගත්තා. මේක ඇලුමිනියම් වලින් හදපු එකක්. ඊට පස්සේ මෙන්න මෙතනින් බෙල්ට් එකක් ගත්තා. මේක නම් මට නෙවෙයි. අපිට ඕන විදිහට ඒකේ සිදුරු විදලක් දෙනවා. ඒ නිසා හුඟක්ම ලේසි ඒක. මේ බෙල්ට් එක අපිට ඩබල් සයිඩ් යූස් කරන්න පුළුවන්. කලර්ස් දෙකකින් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඒ ප්‍රයිස් එකට ගොඩක් වටිනවා. දැන් අපි මේ යන්නේ පළමුවන හරස් වීදියේ. ඒ කියන්නේ අපිට රූම් එක ඩෙකොරේට් කරන්න ඕනේ අයිටම්ස් ටික අරගන්න. ඉතින් ඔයාලත් ඒ වගේ අයිටම්ස් හොයනවනම් අනිවාර්යෙන් පළමුවන හරස් වීදියේ යන්න. තිමු එකෙන් ෂීන් එකෙන් ඔන්ලයින් ඕඩර් කරපු කෙනෙක් නම් ඔයා දැනටම දන්නවා ඇති. තිමු එකේ හැම අයිටම්ස් දැන් ගොඩක් ගණන් ගිහින් තියෙන්නේ. ඉතින් ඊට වඩා ගොඩක් අඩුවට ඔයා පෙටා ගියොත් ඔයාලට තොග විදිහට ඕනි තරමට ගන්න පුළුවන්. ඒ වගේම ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙන කෙනෙක්ට වගේ ගොඩක් වටිනවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ ටික ගත්තා. රූම් එක ඩෙකොරේට් කරගන්න ඕනේ. මේ එක කොළ තියෙන වැලක් උනේ රුපියල් 225ක්. එකම ෂොප් එකකින් නැතුව ඔයාලට හැම එකකීම prices බලලා දැනගෙන අඩුම තැනින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන මල් වල තියෙනවා. ඉතින් මමත් මල් වලක් ගත්තා. මම ඔයාලට පෙන්නන්නම් ඒක. තව මෙන්න මේ වගේ ෆ්ලවර්ස් බන්ච් ගන්න පුළුවන්. ඔයාලට වාස් එකක් වගේ හදා ගන්න ඕන නම් එක එක කලර්ස් වලින් ගන්න පුළුවන්.
මේ ෂොප් එකක් ඇතුළට ගියාම ඇත්තටම එළියට එන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට ලස්සනයි. මල් වලින් පිරීලා තියෙන්නේ. තව මම මෙන්න මේ වගේ පොඩි කප් එකක් වගේ තිබුණා. ඒකත් ගත්ත පොඩි වැඩකට. ඒක අපිට වාස් එකක් විදියට උනත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ආවා හෑන්ඩ් බෑග් එකක් ගන්න. මේ වගේ තැන්වල හෑන්ඩ් බෑග් ගොඩක් අඩුවට හොඳ ක්වොලිටි එකකින් ගන්න පුළුවන් ඔයාලට. මම මෙතනින් බෑග් එකක් ගත්තා. ඉතින් මම ඒ ඔක්කොම ඔයාලට ගෙදර ගිහින් පෙන්නන්නම් මම මොනවද අරගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ මට රින් ලයිට් එකක් ගන්න ඕනි වෙලා තිබුණා. ඒක බලන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඒකත් මම මෙතනින් ගත්තා. ඉතින් මම ඔයාලට මගේ මේ නේල්ස් පෙන්නනවා. ඉතින් කලින් කිව්වා වගේම මම ගත්ත ඔක්කොම අයිටම්ස් ඔයාලට ගෙදර ගිහින් පෙන්නන්නම්. ඉතින් මමගේ රූම් එක ඩෙකොරේට් කරන්න මෙන්න මේ වගේ ෆ්ලවර්ස් ගෙනාවා. මේක දෙකවලක්. ඒකෙන් මම දෙකක් ගෙනාවා. ඊට පස්සේ මම මෙන්න වගේ කොළවල් තිබ්බා. ඒවන් ගෙනාවා 3ක් විතර. මේකත් 25ක් වගේ වුණා. ඉතින් ඒ ගානට ගොඩක් වටිනවා මේක. ඒකත් ගෙනාවා. ඊට පස්සේ මම ගෙනාවා මෙන්න මේ හීල්ස් දෙක. ඉතින් ඒක මොකටද ලස්සනයි. ක්වොලිටි එකත් හොඳයි ඒකේ. නේද? තව මම ගත්තා මට ඔෆිස් ගාන මෙන්න මේ බෑග් එක. පර්පල් කලරකින් ගත්තේ. ඊට පස්සේ මම තව ගත්තා මට ලන්ච් බොක්ස් එකක් මෙන්න මේ වගේ. මේ වගේ ඇලුමිනියම් එකක් තමයි ගත්තේ. ආයෙම ලස්සන vlog එකකින් හම්බෙමු. Bye bye. See you next time.